Hi guys. යමිටියප් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ රෙස්ටුරන්ට් එකකටත් වැඩිය රසට මික්ස් රයිස් එකක් කොහොමද අපි ගෙදරදීම හදාගන්නේ කියලා. අපි මේකට කිසිම රසකාරක දෙයක් භාවිතා කරන්නේ නැහැ. මම අද ඔයාලට කියලා දෙන්නම් අපි මේක කොහොමද හදාගන්නේ කියලා. අද මම මික්ස් රයිස් එක හදන්නේ කීරි සම්බා සහල් වලින්. මේ තියෙන ව්‍යාගත කීරි සම්බා. ඊට පස්සේ අපිට මේකට ඕන වෙනවා කකුළුවෙක්. ඊට පස්සේ පොල් තෙල් මේස හැඳි 4ක්, බිත්තර 2ක්, හීනට කපාගත්ත ලීක්ස්, තලාගත්ත ඉඟුරු සිදුලුණු. ඊට පස්සේ අපිට හීනට කපාගත්ත කැරට් අලයක් ඕන වෙනවා. ඊට පස්සේ අපිට මේකට ඕන වෙනවා ඉස්සෝ ග්‍රෑම් 200ක්, දැල්ල ග්‍රෑම් 200ක්, චිකන් ග්‍රෑම් 300ක්, සොසේජස් කරල් 8ක්. සොසේජ් ටික ඒ විදිහට රවුමට චූටියට කපා ගන්න ඕනි. ඊට පස්සේ අපිට ඕන වෙනවා කහ කුඩු, සීනි, කෑලි මිරිස්, සෝයා සෝස්, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු. දැන් අපි මුලින්ම චිකන් ටික බෙද ගන්න කලින් චිකන් එකට ලුණු සහ ගම්මිරිස්, කහ කුඩු චුට්ටක් දාලා හොඳට කලවම් කර ගන්න ඕනි. මොකද අපේ චිකන් එකට හොඳට ලුණු වැදිලා තියෙන්න ඕනි. අපි කහ කුඩු දාන්නේ කහ කුඩු දැම්මහම චිකන් එක බෙදනකොට ලස්සන පාටක් එක්ක චිකන් එක තාච්චියේ ඇලෙන්නේ නැතුව අපිට බෙද ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට හොඳට ගෑරප්පුවක් කරගෙන හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි දැල්ලු ටිකත් ඒ විදිහටම ලුණු කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක් දාලා හොඳට කලවම් කරගන්නවා. ඔයාලා දැල්ල කපාගනිද්දි රවුම් හැඩයට කපා ගන්න. එතකොට අපේ මික්ස් රයිස් එක ලස්සනට එනවා. මේ තියෙන්නේ හොඳට බෙදගත්ත දැල්ල සහ ඉස්සෝ චිකන් ටික. ඔයාලට පේනවා ඇති ලස්සන පාටක් එක්ක හොඳට බැදිලා තියෙනවා. මේ තියෙන්නේ අපි බෙදගත්ත සොසේජස්. සොසේජස් බෙදගත්තේ ගොඩාක් බෙදෙන්න දෙන්න එපා. දැන් අපි බලමු අපි මික්ස් රයිස් එක කොහොමද හදාගන්නේ කියලා. පොල් තෙල් ටික තාච්චියට දාලා රත් වෙන්න තියලා හොඳට තෙල් ටික රත් වෙනන් පස්සේ මේ විදිහට අපි තලාගත්ත ඉඟුරු සුදුරුම් ටික දාලා හොඳට මේ විදිහට කලවම් කරගන්නවා. ඉඟුරු සුදුරුම් ටික විනාඩි 3ක් පමණ ටෙම්පරාදු වෙන්න දෙන්න. රන්වන් පාට වෙනකන් ටෙම්පරාදු කරගන්න. ඔයාලට හදනකොට හොඳ සුවඳක් එයි. ඔයාලා හදලා බලන්න. සුදුලුණු ඉඟුරු ටික හොඳට ටෙම්පරාදු වෙනකොට හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ අපි ඒකට හීනයට කපාගත්ත කැරට් එක එකතු කරනවා. කැරට් එක එකතු කරලා සුදුලුණු ටිකත් එක්ක හොඳට කලවම් කරගන්න. විනාඩි 3ක් පමණ කැරට් එක ටෙම්පරාදු වෙන්න දීලා ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට ලුණු තේ හැඳි කාලා පමණ එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඒකටම කෑලි මිරිස් මේස හැන්දක් එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට කෑලි මිරිස් ටික හොඳට එකතු කරගන්න. ඊට පස්සේ අපි ඒකටම සීනි මේස හැඳි කාලකට චුට්ටක් අඩු වෙන විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ටික හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගත්තන් පස්සේ තාච්චියේ අයිනකට මෙන්න මේ විදිහට කරලා අපි කඩාගත්ත බිත්තර එකින් එක එකතු කරන්න ඕනේ. බිත්තර ටික එකතු කරද්දී එකපාරට එළවලු ටිකත් එක්ක කලවම් කරන්නේ නැතුව මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම අපි කලවම් කරගන්නවා. බිත්තර ටික ටිකක් පොඩියට කඩා ගන්න ඕනේ. ඔයාලට දැන් පේනවා ඇති මම මේ බිත්තර එක කඩාගෙන තියෙන හැටි. මෙන්න මේ විදිහට ඊට පස්සේ එළවලු ටිකත් එක්ක හොඳට කලවම් කරගන්නවා.
දැන් අපි මෙන්න මේ වෙලාවේදී සෝයා සෝස් මේස හැන්දක් එකතු කරගන්නවා. සෝයා සෝස් අත්‍යවශ්‍යම නෑ. ඔයාලා ගෙදර නැත්තම් ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ අපි මේකට මෙන්න මේ විදිහට ගම්බිරිස් කුඩු තේ හැඳි කාලක් පමණ එකතු කරගන්නවා. එකතු කරගෙන අපි මේ ටික හොඳට මෙන්න මේ විදිහට කලවම් කරගන්න ඕනේ. දැන් අපි ඊට පස්සේ උයාගත්ත කීරි සම්බ සහල් ටික මෙන්න මේ විදිහට අපේ මිශ්‍රණයට එකතු කරගන්නවා. බත් එක එකතු කරගන්නදී එකපාර එකතු කරගන්න යන්න එපා. එතකොට අපිට හොඳට මේක මික්ස් කරගන්න අමාරු වෙනවා. ඔයාලට පේන විදිහට මම මේ කරන විදිහ මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕනේ. බත් ටික එකතු කරනකොට අපිට හොඳට මේක මික්ස් කරගන්න පුළුවන්. දැන් අපි ඊටු බත් ටිකක් මෙන්න මේ විදිහට මික්ස් කරගන්නවා. මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගත්තන් පස්සේ අපි බෙදගත්ත සෝසේජස් ටික, ඉස්සු ටික, දැල්ලු ටික, චිකන් ටික මෙන්න මේ විදිහට බත් එකට දාගන්නවා. ඊට පස්සේ අපි මේ ටික හොඳට කලවම් වෙන විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. ඔයාලා කලවම් කරගෙන ඉඳී ටිකක් පරිස්සමෙන් කලවම් කරගන්න. මොකද ඉස්සු ටික කැඩෙන්න පුළුවන්. ඔයාලට පේනවාද දැන් අපේ ඉස්සු ටිකෙම හොඳට කලවම් වෙලා තියෙනවා. අපි ඊට පස්සේ ලිප ඕෆ් කරලා මෙන්න මේ විදිහට ලීක්ස් ටික එකතු කරගන්නවා. ලීක්ස් ගොඩාක් තැම්බෙන්න දෙන්න එපා. එතකොට ලීක්ස් වල පාට ටිකක් අඩු වෙනවා. ඔයාලට දැන් පේනවා ඇති අපේ මික්ස් රයිස් එක කොහොමද අන්තිමට ඇවිල්ලා තියෙන්නේ කියලා.